වෙල්ලස් ටීවී නාලිකාව නරඹන ඔබට දකින දිස්වන දසුන් එක කසකණ්ඩායම පෙරටුවෙන් උරුම කස පහරදවන පහදනියෝන දකින්න ලැබුණා. හැබැයි නීති ක්‍රම පද්ධතිය වෙනස් වෙද්දී කස පහර ලබා දීම අපේ නීති පද්ධතිය ඉවත් වෙනවා. ඉන්න අතරතුර අපි දැන් වර්තමානයේ අපි දකින්නේ කසය පෙරහැර නරඹන්න කියලා YouTube නාලිකාව ඔස්සේ සහ Facebook වීඩියෝ ඔස්සේ ඉතින් පුංචි දරුවෝ පුරුදු පුහුණුවකින් දරුවෝ මේ කාර්යයට නිරත වෙන්නටම එපා. මේ ශිල්පීන් මේ ගිනිබෝල කරකවන ශිල්පීන් මනා පුහුණුවකින් යුක්තව තමයි ඇතිලිව විහරය ප්‍රදේශය. යසරුවන් දන්නවා මේකේ විස්තර කතාව. යසරුවන් අපිට කියන්නකෝ මේ ගිනිබෝලත් එක එන විස්තර කතාව. පෙරහැරේ ගිනි අද දවසේ ඇතිලිවද වේරණාව ගිනිබෝලකින් තමයි දුක්ඛිරිය ගොල්ලෝ සුසුදර්මානට ආයාද කරමින් දැන් වර්තමානයේ මේ යෝන් පරපුරේ දරුවන් තමයි අපිට එකදලා තියෙන ගිනිපතක් කරගන්න. එයත් අපිට භාග්‍යයක්. මොකද අපිට බයක් නෑ. අපි කිව්වාගේ මේ කපපවදන තුරු මේ පෙරහැර කාර්ය කරගෙන යනට අපිට අලුතින් පිරිස් එකතු වෙනවා වගේ. පෙරහැර කියන්නේ මොනවද නැතිව සියලු දෙනාම මේ විතරක් නෙවෙයි පරම්පරාගත සම්බන්ධතාවය පෙන්වන සංස්කෘතිය අනාගතයට සම්ප්‍රේෂණය කරන අංගයක් විදිහට පෙරහැර මංගල්‍යයක් කියන්නත් පුළුවන්. ඒම කියනකොට මොනවා පෙරහැර කියන්නේ නැතු අනියතුන් පමණක් නෙවෙයි සංස්කාරණිකා පෙරහැරම ඉතා වෛවිධ්‍ය වාදන ශිල්පී යම සම්පන්න ධාරුණ්‍ය බාල පරපුරේ වාදන ශිල්පී පරම්පරාවෙන් පරම්පරාවට කලාව රැගෙන යන පරම්පරා කිහිපයක එක්වාසය. ඒක තමයි අපි දක්වන විශේෂත්වය. විශේෂත්වයේ යසුරුවන් අපිට සමහර විදිහට රැගත් කණ්ඩායම විශේෂයෙන්ම ප්‍රගතිමාන ගුණරත්න මහත්මයා මේ වෙනකොට හදා ප්‍රතිමේන විශේෂයෙන්ම අපේ මහානාම ජාතික වාසයේ වගේම අපේ දහම් පාසලේ දරදඬු විශේෂයෙන්ම අපි ජාතික වෙන ශ්‍රී ලාංකික ජාතික අපේ අනන්‍යතාවය එකතු කරන ලෝකීය අනන්‍යතාවය රැගෙන අපේ ජාතික ධජය පෙරට පාසල් දැරියන් ඒ වගේම පාසල් දැරියන් මේ පෙරහැර වර්ණකට එකතු වෙලා තියෙන වග දැන් පෙරහැර මේ විදිහට එකින් එක අංග පෙරහැරේ ගමන් ගත්තේ ඉස්සරහට තව විශේෂාංග බොහොමයක් තියෙනවා නේද? අපිට පුළුවන් ඒක කතා කරන්න. ජාතික ධජ බෞද්ධ ධජවලින් අනතුරුව මොනරාගල මහානාම ජාතික පාසලේ තූර්යවාදක පෙරදිග තූර්යවාදක කණ්ඩායමයි ඊළඟට පෙරහැරට අසෙවියක් එක්කාසු කරවේ ගමන් කරනවන්නේ තූර්යවාදක කණ්ඩායම පංච තූර්යවාදය එකතු වෙච්ච මේ තූර්යවාදක කණ්ඩායමෙන් නැගෙන පංච තූර්ය හඬ පිළිබඳව තමයි කවි ගායනාවේ ගායනා කළේ දෙන්නේ. යසරුවන් අපිත් එක්ක එකතු වෙලා මේ පෙරහැර වර්ණවත් කරමින් මේ එක් නර්තන කණ්ඩායම් එක් කණ්ඩායමට අනුගත වෙච්ච කවි ගී ගායනා එකතු කරන්න අපේ පෙරහැර තවත් වර්ණවත් වෙලා තිනවා මේ හඬත් එක්ක. ඉතින් අපි දකින්නේ දැන් මේ අලංකාර තන්මැට්ටම් ඒවා අපි විශේෂයෙන් මතක් කරනවා අපේ විශේෂ අනුග්‍රහක කවුරුන්ගේ අනුග්‍රහයෙන් එක තමයි මේ වෙල්ලස් ටීවී YouTube නාලිකාව වෙල්ලස් ටීවී Facebook වීඩියෝ ඔස්සේ ලෝකේ නම් දෙසින් අපි බලාගෙන ඉන්නකොට අපි මතක් කරන්නේ ඒ අනුග්‍රහයත් එක්ක තමයි මේ සජීවී තතු විස්තර පෙරහැරේ සජීවී රූපරාමු රට අපි ලෝකයට යා කරන ලබන්නේ විශේෂයෙන්ම වෙල්ලස්සේ මනුස්සකම ලෝකෙට යා කරන වෙල්ලස් ටීවී කියන කාර්යය සත්‍යයෙන් කියන වග අසතුරුගේ මේ රූපරාමු සාක්ෂි දරනවා මේ වෙලාවේ ඔබ දකින්නේ අපේ YouTube නාලිකාව ඔස්සේ වෙලස් ටීවී YouTube නාලිකාව ඔස්සේ අපේ බඩුගම්මන ප්‍රදේශයේ හෙවිසි කණ්ඩායම විශේෂයෙන්ම මේ ඉස්ලාම විරාජ මානව අපේ පාසලේ ඉරම කරගෙනකි අලියා සලී හසියා විදේ මේ සාරස්තෝය වෙගදී රෝබෝ රාමෝලේ ලගින්දී සියාගේ ප්‍රමාණය හරියට ඉස්සරහට මොකද
සෞභාග්‍ය කලාවතනේ ශිල්පිනියන් අපිට ඉදිරිපත් කරනු ලබන්නේ. වෙලස් ටීවී YouTube නාලිකාවත් එක්ක එකතු වෙන ඔබට අපි විශේෂයෙන් මතක් කරනවා. ඔබ මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නේ මොණරාගල පුරවරේ අති විශාල අත්‍යාලංකාර පෙරහැර මංගල්‍ය මිහිඳු පෙරහැර 2026 මොණරාගල බුක්කිරියගොල්ල ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථ මිහිඳු පෙරහැර 51 වෙනි වීදි සංචාරය කරන රාත්‍රී පෙරහැර සජීවී තතුතොරතුරු එක තමයි අප ඔබ මේ විදිහට එකතු වී සිටින්නේ. සත්පත්තිනි ආකාරයෙන් මේ පත්තිනි කතා කිව්වේ සැවුලවන්න මේ සුරාසුර යුද්ධය සැවුල් කුටිය නිර්මාණය වූ ආකාරය තමයි මේ වෙන්නේ සැවුලා වන්නම ආශ්‍රයෙන් නර්තනයේ පුරුදු පුහුණු වෙලා විශේෂ ප්‍රාගුණ්‍යයට පැමිණ ඔවුන් ප්‍රවීණයන් විදිහට හඳුන්වා දෙන්නටත් අපි මංගලම් නර්තනය ප්‍රධාන වශයෙන් භාවිත කරනවා. මංගලම් නර්තනයේදී මුලින්ම පුදන්නට තමයි අපි නර්තනයේ නගරරත්න මහත්මයා ඒ වගේම නෙල්ලි කැලේ නිර්මාණ ඒ වගේම ගායන අපි මතක් කරගන්න ඕනේ හස්තராජා මේකේ පෙරහැර එකතුවෙන්නේ ඔබ අනුග්‍රහය දක්වන විශේෂයෙන් තිබෙන ඉදමත් විශේෂ කලාවලිය මේ දක්ෂයන් ඉන්න ඉසිවර ප්‍රතිභා කලාවතනේ ජාතික කලාවතනේ කීර්ති රත්න කියන්නේ තේජකීර්ති රත්න ඇතුළු ජාතික කලාවතනේ උදෙක්කි නර්තනය තමයි මේ අපව පසුතැවෙන්න මට सुविशेषी दक्षिण पासल सालम ගැන කවියක් කියලාම අපි සඳ පාට තරුවෙල් ඇවිදින් කල ඒලි සාතේ මද කොට පවසමි ඇවිදින් පෙර මොඹයකාංකාරී ශාන්ති ගන්නේ හත් පදවලින් තවත් එක් පදයක් විදිහට තමයි මේවා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි පත්තිනි දෙවියන්ගේ සලුව රැගෙන සටනව කියලා තමයි මේ නර්තනය අපිට කියන්නට පුළුවන්. සලු කාර්ය අපිට නේත්‍රා ඩාන්සින් ඇකඩමි ගල්ලවාය සලු කාර්ය නර්තනය ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ යාන්ත්‍රිකව තමයි මම කියන්නේ සලු කාර්යය අනිවාර්ය විශේෂයෙන්ම මේ සලු කාර්යය දැන් පෙරහැරට විතරක් නෙවෙයි විවිධ උත්සවවල වර්ණනා කරන සලු කාර්යය දැන් එකතු වෙලා තියෙනවා. අපි මිහිඳු පෙරහැර 51 වන මිහිඳු පෙරහැර වර්ණනා කරන සලු කාර්යය නර්තන ශිල්පීන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. උච්ච දරුවෝ ටිකක් බයපක්ෂපාතී මේ නර්තනය නරඹන්න. ඒ බොහොම නමුත් විනෝදකාමීව මේ නර්තනය අපි දකින්න පිළිවන් මේ පෙරහැරයි. ඒ වගේම ඉන්නතුව වෙන්නේ නෝ පුංචි දරුවන්ගේ විනෝදාත්මක අංගය ඔබට ඔන්න දැන් දකින්න පුළුවන්. උසට උසේ දිගන්තියෝ ගෑන් මොනාර කියන්නේ. බොරු කපුල කාමරේ තමයි දන්නේ. ටිකක් බොරු කපුල කාර්යය විනෝදකාමී වුණාට මේ ගමන් කරන ශිල්පීන්ට නම් විනෝදයක් නෙවෙයි ලැබෙන්නේ. ඊටම වෙහෙසකර කටයුත්තක් අභියෝගයක් දරාගෙන ඊටමත් සමබරතාවය අදපා තබාගැනීමෙන් රංගන වින්‍යාසන එකතු කරගෙන තමයි නෝන්නේ බොරු කපුල් සංදර්ශනය අපි විශාල පෙරහැර
ගණනාවක ඔවුන්ගේ අධ්‍යක්ෂකේ මේනි අපේ දයා මහත්මයාගේ කණ්ඩායමේ නර්තන ශිල්පියෙක් ඉදින් ඉතාම අලංකාරව තමන්ගේ නර්තන කාර්යයේ නිරත වෙමින් උබ්බේගොඩ ප්‍රදේශයේ මේ මොරාගල බුක්කිරිගොඩ ශ්‍රී සුධර්මානන්ද පෙරහැර හැඩග්‍රහණයට එකතු වෙච්ච බොරු කකුල්කාරක කණ්ඩායම. ඔවුන් නම් ඇත්තටම උසයි නේද? අඩි 12ක් විතර උස ඇතේ. ඒ වගේම මේ කිලෝමීටර් 1.5ක් දෙකක් විතර මේ පෙරහැර ගමන මාවතේ ගමන් කිරීම කියන කාරණය ඒතරම්ම පහසුකට තමයි බොහෝ වෙහෙසකර කටයුතු කරන්නේ. අපි බලමු ඒ දයා මහත්මයාගේ කණ්ඩායම ඔබේ වැඩ කරනවා. ඉතාම ලාබාල වයසේ දරුවොත් එක්කම මේ පෙරහැර වළංගනය කරනවා. සෙබර නර්තනයේ ඉතින් මේ නර්තන එකතු වෙන මම හිතන්නේ දේව කාරණාවක් එක්ක. අලංකාර නර්තනන්ද නව නිර්මාණ මේවා සෙබර නර්තනය. මේ කවිෂා නර්තන කණ්ඩායම හිත කිව්ල කවිෂා නර්තන කණ්ඩායම තමයි සෙබර නර්තනය අපිට එකතු කරන්නේ. මේ විදුවසින් ඕලම් සංගීතය අපට ඇහෙන නේද? මේ සංගීතය ගැන මේ නර්තනය ගැන යමක් කියන්නේ. මයුරා වන්න මාත්‍රයෙන් කියලා කියන්න අමාරුයි. සෙබර නර්තනය අවමින් සතුටින් කරන නර්තනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔව් මේ කුඹි නර්තනය අපිට මෙවර අරගෙන අපි වජිරා මහත්මිය ප්‍රධානව මේ සිරිසර කලායතනයේ මොරාගල සිරිසර කලායතනයේ වජිරා මහත්මිය අපිත් එක්ක මේ පෙරහැරේ පෙරට ගමන් කරන අපි කුඹි නර්තනයේ ඉන්නේ. මෙන්න දැන් ඔබ දකින්නේ මහා බබා 22 කණුවේ අපේ තරුණ පිරිස තමයි සමගි තරුණ පිරිස තමයි මහා බබා එකතු කරන්නේ. සෙත්සිරි මාවත දායක සමාජකම් සමගි මාවත අපේ මිතුරු එකමුදුව තමයි මෙන්න මේ මහා බබා චරිතය පෙරහැරට එකතු කරන්නේ. පුරා රාජමහත්මයාගේ වාර්ෂික පරිණාමය ප්‍රසිද්ධ ඉදම කලාත්මක පාරලෙස මහා බබාගේ පස්සේ නොවන්නේ අපූර්ව නිර්මාණයක්. මේ වෙවල් නර්තනය. වෙවල් නර්තනය පිළිබඳව යසරුවාට කියන්න දෙයක් තියෙනවා. මේක බොහොම අසිරු නර්තනයක්. කෙනෙක් හරි වැරද්දුවොත් ඔක්කොම පැටලෙනවා. යස කියන්න බලන්න ඒක. ඉන්නකෝ තමයි මේ දේවල් නර්තනය අපිට දකින්නට ලැබෙන්නේ. ජීවිතය හා සම්බන්ධ කරන්නත් පුළුවන්, ජීවිතය හා සංජානනය කරන්නත් මේ දේවල් නර්තනය සමත් වෙනවා. විශේෂයෙන්ම දේවල් කර්මාන්තය විවිධ කර්මාන්ත දෙක දේවල් කර්මාන්තය අපේ රටේ සුප්‍රසිද්ධ කර්මාන්තයක්. ඉතින් මේ කර්මාන්තය හා සුසඳි නොවුණා ඒ යෙදෙන පිරිස එක්ක එකතු කරගෙන අපි මේ කලායතන කලා ශිල්පීන් මේ නර්තනාංග විවිධාංග කරගෙන පෙරහැර අලංකරණය කරන්න එකතු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම දේවල් නර්තනය අපිට හංගෙන්නේ පොර මඩලේලි කෙලිය වගේ ඉතින් මතුරු තාලා මිශ්‍ර නර්තනයේ මේ විදිහට පෙරහැර අලංකරණය කරන විහාරේ 51 වෙනි වතාවට අභිමානයෙන් මේ ගීත සරණ මිහිඳු මහා පෙරහැරට සිරි අසිරි එක්කාසු කරවි පෙරහැරේ ගමන් කරන ලබනවා. ඔව් ඉතින් අපි පෙරහැර රටවිද්ද මේ විදිහට අරගෙන ඉන්නේ වෙලසින් YouTube නාලිකා බොහෝ දෙනෙක් බලන බව අපිට මේ වෙලාවේ දැනගන්න ලැබුණා. මෙන්න දැන් ඔබට දකින්න පුළුවන් අපි කිව්ව අර දහස පාළියේ විවිධ පාළි පෙළ පාළියක් වගේ මේ පෙරහැරට එකතු වෙලා තියෙනවා. මෙන්න මේ දැන් ඉන්නේ ආදරණීය අධිපතිතුමාගේ මේ සභාව පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ ප්‍රගති මාවතේ අපේ එස් ගුණරත්න මෙතුමා වග අපි තාමත් ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඉතින් පන්දම් පාළිය පිළිබඳව තමයි අපි මතක් කරේ මේ හිමි පන්දම් මතකයේ යන නිසා මේ කාර්යය තාම සියලු කාරණාවක් තුළ අපිට යසරුවා කිව්වා වගේම අපිට වේද සුදු දසුන්ගේ සුතුහුන තුළ භාගදෙන ශිල්පීතුලා වැළඳගෙන ඒ පාළි වලටම අදාළ වුණ වැළඳගෙන තමයි දැන් දකින්න පුළුවන් තවත් නර්තනාංගයක් ගයන් ඇතින් අපේ හස්සේ රාජ්‍යකුත් අපිට දර්ශනය වෙනවා මේ පිළිබඳව පොරොන්දු අපි කරගෙන සූදානම් පන්දම් පාළි පස්සේ ශාස්ත්‍රීය නර්තනයක් තමයි අපිට දකින්න පුළුවන් මේ නර්තනාංගය අරගෙනනේ මොකද විදියට මහත්මයා පහතරා ඒ රටේ වෙනසකේ නර්තන ඔබේ අපේ ප්‍රේක්ෂක හිතේ මතක YouTube නාලිකා Facebook නාලිකා ඔස්සේ අපි මන්දු හස්රාජයා කතරගම දේවාලයේ ඇත්පන්ති මාර්ගපන්ති නරණ මන්දු හස්රාජයා ඒ වගේ මේ මතක් කළ යුතුයි මේ හස්රාජයා හස්සේ පාලකතුමන්ලා ඒ වගේම හස්සේ පාලක සහායකතුමන්ලා දක්වන ආලයට පාද තබමින් මේ රවට්ටන දෙන්නට මෙන්න දැන් අපිට දකින්න පුළුවන් ඊළඟ නර්තන අංගය ලෙස
වෙන අපිට පෙරහැර මංගල්‍යයේ ඉතින් ඒ නිසා මේ තාම අද ගෝවාව තේජාන්විත දීලාවේ පෙරහැර මංගල්‍ය සමර්ථනය කරන්නේ. ඊළඟට අපි කලකිරි නර්තනය මේ පෙරහැර මංගල්‍යයට ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් පෙරහැරේ තවත් බොහොම අංග රාශියක් දකින්න පුළුවන්. දැන් ඔබට පේනවා ආරෙත් නිරත වෙන ශිල්පිනියන් මේ විදිහට පෙරහැර වැඩ කරගෙන එකතු වෙනවා. ඔකිරිගොල්ල ශ්‍රී සුධර්මානන්ද විහාරස්ථානයේ දායක සභාවේ වගේ වෙළඳ ප්‍රජාව පෙරහැර සංවිධායක මණ්ඩලයේ මොහොතේ සිවිලා ඒ සිරිදර අනුග්‍රහව දායකත්වයෙන් එක තමයි වෙලස් දේවී මාධ්‍ය සත්කාරයෙන් වෙලස් අපේකම ලෝට අරගෙන වෙලස් කවි ගායනා එකතු වෙන්නේ යසරුවන් අපිට එකතු වීම පිළිබඳව ගයන් අපි හරි සන්තෝෂ විය යුතුයි. මේ 51 වෙනි වතාවට පෙරහැර මෙහෙම දියත් කරද්දී පසුගිය වර්ෂේ 50 වෙනි වතාවට පෙරහැර වෙලස් දේවී නාලිකාවේ සජීවීකරණය කරද්දී යසරුවන් අපිට එකතු වුණා. මේ සියලු විස්තර කතන අපිට හරියට පැහැදිලිව ගායනීය සුගායනීයව ගායනා කරමින් පෙරහැරට අරන් එන්නට. උඩරට මහා නර්තන සුබල නර්තනාංගය උඩරට වෙස් නර්තන කුරි සුබල කලාවේදී වෙස් නර්තනයේ මේ ආකාරයට අලංකාර ශිල්පීන් ගණනාවකගේ සහභාගීත්වයේ අනුරාධපුර මේ ආකාරයට මේ පෙරහැර මංගලයේ ප්‍රමුඛ වාස්තවයේ ගමන්වලදී මේ පෙරහැර ගමන්වලදී රටවල් සභා ගනිමින් උඩරට ගැටපෙර නාමයට මේ අපූර්ව නාටක විද්‍යාසනික කරන්නේ ළඟම වැඩම කරවන සදාපුත් පෙරහැර කරුණු මහන්සිය රැගත් මේ හස්ති රාජයාට ඉදිරිපත් දක්ෂතාවය විද්‍යාමාන කරන මොහොත අපිට සජීවී රූපරාප ගෙනෙන්න පුළුවන් නම් උඩකින් පිළිවෙල මෙන්න මේ රෙස්නාර්ථ ශිල්පියාගේ ඒ උපරිම දක්ෂතාවය දක්වන මොහොතක් අපි දකින්නේ ඕන උගත් ශිල්පය මනාව විද්‍යාමාන කරන මොහොත අපේ දේශීය නර්තන කලාව විශ්වයට යා කරන්නේ වගේම විදේශ ජනරාජා හස්ති රාජයා ඊටම තේජාන්විතව මං හිතන්නේ තේජාන්විතම දල යුගයකට උරුමගම් කියන ජනරාජ හස්ති රාජයා විරාජමානව අපේ පෙරහැර කරඬුව රැගෙන වඩින මොහොත ඔබට තිරයේ දිස්වන්නේ පුලතිසි රාජා නමින් නමුත් ඒ නම නිවැරදි වේ ශ්‍රී දළදා මාලිගාවේ අපේ ජනරාජ හස්තිය තමයි මෙවර පෙරහැර කරඬුව වැඩම කරන්නට අපි වැඩම කරන ලැබුවේ මේ පුරවරට දේ භූමියක් විදිහට මේ මුද්‍රාගල බුක්කිරගල පුරාණ විහාරය පාත්‍ර ධාතුන් වහන්සේලා රැකගත් විහාර භූමියක් විදිහට මේ දළදා කාර්යයට දළදා කරඬුවට කුතහසදායකත්ව දක්වන ඔබ බලන්න මේ ඔලව පාවඩ නිසි පරිදි එළවයින් අනුතුරුව තමයි ඒ හස්ති රාජා ගම්බීරව වැඩම කරවන ලබන්නේ මේ කරඬුව වහන්සේ සමාන පුරමත දරන සදහම් පූජනීය සදහම් ගෞරව වහන්සේ මේ රාජමානව වැඩම කරගෙන ඊටම ගම්බීර ලීලාවේ වැඩම කරන මොහොත ඔබ මේ දකින්නේ පෙරහැර අධ්‍යාලකාරයට වරදක් කරමින් මෙතන අනුතුරුව අපි දකිනවා කරගනිමින් ශාන්ත ගාම්භීර ගෞරවාන්විත නර්තන ලීලාවන් එකතු කරගෙන වයසේ වෙනවාද ශිල්පියෙකු තමයි එකතු වෙන සියත්මා රංගායතනයේ තමයි මෙවර මේ නර්තනයේ අපි දායකත්වය ලබා දෙන්නේ. ඉතින් පහතරන යක්කර වාදනයේ සහ මේ ලාබාල ශිල්පියෙක් ඉන්නවා පෙරකී සේව අපිට නාම අනුකම්පාවයි තමයි සම්බන්ධ කරන්නේ මේ වතුරු මාර්ගයේ මහානාමතාවට පාසල යොත්‍රි කරගෙන ඔබගේ මේ පෙරහැර මංගලයේ කරනවා. වේරවාදනයේ වගේම මේ වතුරු එකිනෙක ගැටෙන්නේ එහෙම ආදය නර්තනාංගයට තවත් විචිත්‍රත්වයක් එකතු කරගෙන තිබෙනවා. මොකද වේරවාදනයේ වගේම සමගාමීව වතුරු වර්ෂණය වීමෙන් එකතු වෙන මෙන්න අපි දකිනවා ලාවාල සිවිතයක් කරගෙන මේ කුළු නර්තනය අපිට අරගෙන ඉන්නේ සිරිසර කලායතනය පෙරහැර අලංකරණය කරමින් කුළු කියන්නේ අපේ නිවසේ විතරක් නෙවෙයි ගොවිතැනේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවත් ප්‍රදේශයේ කුළු සභාවයක් යාගෙන අපි මේ මියා මං හිතන්නේ රෝජියක් කරන්නේ
නමස්සේ සුවිශේෂී ශිල්පීන් රස එක්කාසනේ තිබෙන මොලේ තෝරකලින් නර්තනයේට අයිරාම කුමාරි මහත්මිය තමයි මේ රණමයේ තමයි තෝරේ සම්මානය අඩි 8-9 පමණ උසට ඔහුගේ කලයක් කෙසේ රටවා තබාගෙන ඒ සමබරව රටවා තබාගෙන හරි අපූර්වට නර්තන දෙන්නේ සෙනෙහවත් ප්‍රශංසනීය බව තමන්ගේ උසට වඩා උසින් ලියපු කල හිසේ දරාගෙන ඉතාම පිළිවෙලින් සංයමයෙන් කාලයට පාදතම මේ බෝලම් කාල රටාවට පාද සෙල්ලුනේ නැත්නම් ඒ සිරුරේ කාලයක් නොමැති වේ තුමා කතා කරන අපිට අරමුණ ඔබට අනිවාර්යයෙන්ම කාලයට පාද සෙල්ලනවා නෝල් පාඩයි මේ බෝලම් කාල රටාවත් එක්ක ඒ නිසා මේ නාද රටාව විතර එක තමයි කොහොම කාලේ නටනගේ අර කිව්වගේ මේ සම්බන්ධ කඩේ සාපේක්ෂව ඒනා සදලික ඉෂාරා රංගායතනයේ සුදු වතුර ආර නව නිර්මාණ තනගේ මෙවර අති විශාල පිල් කුලබකින් සරසවු මොඩරු දෙවෙනි පමණ දෙක පිළිවන්. ඉතින් හතරකම දේවාල පෙරහැරේ තමයි මේ ඉස්සෙල්ලාම දෙන්නේ. මේ පෙරහැර සම්ප්‍රදාය ගම් නියම්කම් සසාරයෙන් අද වුණාගේ මුක්තිය වල හතරේ මුක්තිය වල සිතාරාම විහාරය වඩපත්ලා දිනේ මේ සමගියෝගේ මුදරා ආගල මුදරාගල මයුරා වැඩිගල මයුරගල ඉතින් මයුර ඉරිය මේ මුදරුට ආසකෝ නම් තමයි අපේ ප්‍රදේශයේ වැඩිපුර නිසා මුදරගේ රූපය අරගෙන අපි ඒ හැද වැඩ ඒ දුක් ආයිතම් සියල්ල එකතු පහළවෙන් ඒ තාල නාද රටා එක තමයි පෙරහැර දෙන්නේ. ඉතින් ප්‍රේක්ෂක ඔබට අපි ආරාධනා කරනවා පෙරහැරේ පෙරහැරේදී මේ විචිත්‍ර නාටක කරන අතරේ මොහොතකට අපි අපේ අදහස් වාක්‍යනවා මේ නාද රටාවට සම්බන්ධ ඔබට අවස්ථාව ලබා විශාල ෆිල්ම් කලබක් සහිතව තමයි මේ පෙරහැරකාරී අද මේ අලංකාර නර්තනාංගයේ මුද්‍රා නර්තනාංගයට එකතු වෙලා තියෙන්නේ. වෙලසේ මොනසකම අන්තම් වෙදෙන වෙලසේ අභිමානයේ ලෝකෙට කියන වෙලසේ මාතිකන්නේ සනම වෙලස ටීවී ඔසේ 51 වෙනි වතාවට වේදී සරණ මොනරාගල රාජමහා විහාරස්ත මුකිරිය දුල්ල ශ්‍රී සුදර්මානන්ද මහා විහාරයේ වාර්ෂික නීති මහා පෙරහැර මණ්ඩලය පෙරහැර සමුදාය කමිටුවේ සංවිධාන නායකත්වයෙන් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහ නායකත්වයෙන් අපූර්ව 51 වෙනි වතාවට මොනරාගල නගරයේ කේන්ද්‍රගත වෙමින් මේ වීති සරණ අවස්ථාවේ අවසන් නර්තනාංගයේ ලෙසයි මොනරු නර්තනය අදවසේ විකාශ වෙන්නේ. ඉතින් අපි මේ මොහොතේ ගෞරවනීය සූතිය පොද කර සිටිනවා වෙලස ටීවී පැතිබර මාධ්‍ය ආලෝකකරණය වෙනුවෙන් වෙලස ටීවී මාධ්‍ය ප්‍රධානී USD බණ්ඩාර මැතිතුමන් ප්‍රධාන වෙලස ටීවී කාර්ය මණ්ඩලයට ඒ වගේම අදවසේ නිල ඡායාරූපකරණ වීඩියෝ කරන ශිල්පීන් ලෙසින් එක්කාසු වන සියලුම දෙනාට ඉතින් අපි සියලු දෙනාටම ඊටමත් ගෞරවනීය ස්තුතිය පොද කරමින් නුවන් අපි සූදානම් වෙන්නේ සජීවී විකාශනය මෙතකින් නිමා කරලන්නට. ඉතින් වෙලස ටීවී සමගින් රැඳී සිටි සුහාසත් ප්‍රේක්ෂක ජනතාවට අපි ඊටමත් ගෞරවයෙන් ස්තුතිවත් කරනවා. අපි ඊළඟ වාරයෙන් ආයෙත් දවසක අපිව හමුවන බලාපොරොත්තු වෙන අපි සජීවී විකාශන කටයුතු වලින් ඔබට සමාජ සේවකවරුන් සමගයි සූදානම්.
මිදුණු යතුරුපැදි සඳහා හොඳම නාමය යාඩිය ප්‍රදර්ශනාගාරය මොණරාගල